ආයුබෝවන් ඇස්ට්‍රෝ සිග්මා පවුලේ ආදරණීය සියලු දෙනාටම ඔබ මේ වීඩියෝ එක දැක්කනම් මේ පණිවිඩය ඔබටමයි. මෙය සාමාන්‍යයෙන් කොයින්සිඩන්ස් එකක් නෙවෙයි. ඇත්තටම යුනිවර්ස් එක තමයි ඔබව මෙතනට ගෙනල්ලා තියෙන්නේ. අද අපි බලන්න යන්නේ මාර්තු 31ට කලින් ඔබගේ ජීවිතයේ සිදුවෙන්න යන වැදගත් සිදුවීම් ගැන. මේ වීඩියෝ එක රෙසිනේට් වෙන්නේ මාර්තු 31ට කලින් මේ වීඩියෝ එක දකින අයට විතරයි. ඉතින් මාර්තු 31ට කලින් මේ වීඩියෝ එක බලන ඔයාව තමයි යුනිවර්ස් එක හොයාගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ මාර්තු 31ට කලින් මේ වීඩියෝ එක දකින ඔයාගේ ලව් ලයිෆ් එක, මනි කොහොමද, කැරියර් එක කොහොමද සහ unexpected changes මොනවාද කියලා. හරි, අපි යමු රීඩින් එක පැත්තට. මේ තියෙන්නේ පළවෙනි කාඩ් එක. පළවෙනි කාඩ් එකේ මොකද්ද කියන්නේ? පළවෙනි කාඩ් එකේ ඇවිත් තියෙන්නේ The Tower. මේ කාඩ් එක පෙන්눔 කරන්නේ ඇත්තටම කිව්වොත් හදිසි වෙනසක්. ඔබ දිගටම අල්ලගෙන හිටපු දෙයක් මාර්තු 31ට කලින් කඩා වැටෙන්න පුළුවන්. මම මෙහෙම කිව්වා කියලා හිත අවුල් කරගන්න එපා. ඇත්තටම ඒක රිලේෂන්ෂිප් එකක්, එතකොට වගේ හිතේ තිබ්බ බලාපොරොත්තුවක්, මොකක් හරි ජොබ් සිටුේෂන් එකක්, නැත්නම් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් වෙන්නත් පුළුවන්. අනිවාර්යෙන් මේ වගේ දෙයක කඩා වැටීමක් වෙන්න පුළුවන්. ඉතින් ඔබට හිතෙනවා ඇයි මටම මේක වෙන්නේ කියලා. නේද? නමුත් මේ ටවර් කාඩ් එකේ ඇත්තම මැසේජ් එක මේක නෙමෙයි. කඩා වැටීමක් තියෙනවා. හැබැයි යුනිවර්ස් එක ඔබට දෙන ඇත්තම මැසේජ් එක තමයි යුනිවර්ස් එක ඔබව වැරදි පාරකින් ඉවත් කරනවා කියන එක. ඒක තමයි මේකේ රියල්ම මීනින් එක. ඉතින් ඔයාට මේ වෙලාවේ ටෙම්පරරි පේන් එකක් එයි. but යුනිවර්ස් එක ඔයාට පර්මනන්ට් බ්ලෙසිං එකක් තමයි මේ දීලා තියෙන්නේ. ඔයා తాවකාලිකව දුකටපත් වෙයි. ඒත් ඔයාට හොඳ බ්ලෙසිං එකක් දීලා තියෙනවා. මොකද යුනිවර්ස් එක ඔයාව වැරදි පාරකින් ඉවත් කරලා තියෙනවා. අපි යමු දෙවෙනි කාඩ් එකට. මොකද්ද දෙවෙනි කාඩ් එක? දෙවෙනි කාඩ් එක තමයි The Star. ඇත්තටම The Tower කාඩ් එකෙන් පස්සේ The Star කාඩ් එක එනවා කියන්නේ එක ලොකු හීලින් එකක්. ඔබේ ජීවිතේ මාර්තු 31ට කලින් අනිවාර්යෙන්ම නිදහසක් ඔයාට ලැබෙනවා. ඔබ දිගටම හිතාගෙන ප්‍රාර්ථනා කරගෙන හිටපු දෙයක් ඇත්තට මේක වෙන්න පටන් ගන්නවා. හැබැයි සඩන්ලි නෙමෙයි, කියන්නේ හදිසියෙම නෙමෙයි. ස්ලෝලි ඒක රියැලිටි එකක් බවට පත් වෙනවා. හිතන්නකෝ ඔයාට ෆෝන් කෝල් එකක්, මැසේජ් එකක්, ඉන්ටර්විව් රිසල්ට් එකක්, නැත්නම් වීසා අප්ඩේට් එකක් වගේ හොඳ නිවුස් එකක් ලැබෙන්න පුළුවන්. ඔයා බලාපොරොත්තුවක් නැති වෙලා හිටපු කාලය නිකම්ම අවසන් වෙනවා. හැබැයි මේක හදිසියෙ වෙන්නේ නැහැ. හිමින් හිමින් තමයි සිද්ධ වෙන්නේ. අපි යමු තුන්වෙනි කාඩ් එකට. තුන්වෙනි කාඩ් එකේ ඔන්නට ඇවිත් තියෙන්නේ Ace of Pentacles. Ace of Pentacles කියන්නේ නව ආරම්භයක් දෙන කාඩ් එකක්. අනිවාර්යෙන්ම මේකෙන් කියනවා ෆයිනෑන්ෂල් ඔපචුනිටි එකක් ඔයාට එන්න පුළුවන් මාර්තු 31ට කලින්. හිතන්නකෝ ඔයාට unexpected income එකක් එන්න පුළුවන්. ඒ වගේම new job offer එකක් එන්න පුළුවන්. ඒ වගේම side business chance එකක් එන්නත් පුළුවන්. මේ වගේ ෆයිනෑන්ෂල් ඔපචුනිටි එකක් මාර්තු 31ට කලින් ඕපන් වෙනවා කියලා තමයි මේ කාඩ් එකෙන් කියන්නේ. ඉතින් ඔබ හිතනවා නම් මට පුළුවන්ද කියලා අනිවාර්යෙන්ම ආන්සර් එක yes. ඔයාට පුළුවන්. ඇත්තටම මේක ස්මෝල් බිගිනින් එකක්. ඒත් ඔයාට long term stability එකකට යන්න පුළුවන් අනිවාර්යෙන්ම මේ දේ හින්දා. ඒ වගේම මාර්තු 31ට කලින් මේ වීඩියෝ එක බලන ඔයාට මම ලව් මැසේජ් එකක් දෙනවා. අපිට ඇවිත් තියෙනවා The Lovers card energy එක. ඉතින් ඔබේ ලව් ලයිෆ් එක මාර්තු 31ට කලින් ඇක්ටිවේට් වෙනවා කියලා පෙන්නනවා. ඔයා සිංගල් කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන්ම අලුත් කෙනෙක් මීට් වෙන්න පුළුවන්. රිලේෂන්ෂිප් එකක් තිබ්බනම් ඔයාලා දෙන්න අතරේ ඉම්පෝටන්ට් ඩිසිෂන් එකක් ගන්න වෙනවා රිලේෂන්ෂිප් එක ගැන. ඒ වගේම තමයි පාස්ට් එකේ ඔයත් එක්ක හිටපු කෙනෙක් නැත්නම් ඔයා ආශ්‍රය කරපු කෙනෙක් ඔයාට කන්ටැක්ට් කරගන්නත් පුළුවන් වෙනවා. හැබැයි යුනිවර්ස් එක ඔයාට කියනවා මේ අතීතයේ තිබුණු රිලේෂන්ෂිප් එකක් නැවත කන්ටැක්ට් කරගද්දී ඔයාට ලැබුණු ලෙසන්ස් ජීවිතේ අපි එක පුද්ගලයා ආශ්‍රය කරනකොට එක
පාඩම් ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ පාඩම් මතක තියාගෙන ඒ කෙනාම ආශ්‍රය කරන්න කියලා යුනිවර්ස් එක ඔයාට පණිවිඩයක් දෙනවා. ඔයාගේ ආදරය ගැන අපි තව එක මැසේජ් එකක් බලමු. හරි, මේ කාඩ් එකෙන් කියනවා අනිවාර්යෙන්ම ඔයා ඔයාගේ ආදරයේදී නැත්නම් ඔයාගේ ලව් ලයිෆ් එකේදී ඔයා අනිවාර්යෙන්ම ඔයාට රෙස්පෙක්ට් කරන කෙනාව තෝරගන්න කියලා. දැන් අපි බලමු මාර්තු 31ට කලින් මේ වීඩියෝ එක බලන ඔයාගේ හිඩන් එනර්ජිස් මොනවද කියලා. හිඩන් එනර්ජිස් කියන බලනකොට ආවේ ජජ්මන්ට් කාඩ් එක. ඉතින් මාර්තු 31ට කලින් මේ වීඩියෝ එක බලන ඔයාට අනිවාර්යෙන්ම ආධ්‍යාත්මික ප්‍රබෝධයක් ලැබෙනවා. ඒ වගේම ඔයාට තේරුම් යනවා කවුද ඔයාට ඇත්තටම සපෝට් කරන්න කියලා. කවුද ඔයාට ෆේක් විදිහට උදව් කරන්න කියලා. කියන්නේ කවුද ඔයාට වංචනික විදිහට ඔයාගෙන් දේවල් බලාපොරොත්තුෙන් ඔයාට උදව් කරන්න කියලා. ඒ වගේම කාලයත් එක්ක ඔයා තේරුම් ගන්නවා ඔයා මොන ඩිරෙක්ෂන් එකකටද යන්න ඕනේ, මොන පැත්තකටද ඔයා යන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම මේ පණිවිඩෙන් දෙන්නේ ලයිෆ් චේන්ජින් රියලයිසේෂන් එකක්. ඔයා විසින්ම ඔයාව තේරුම් අරන් ඔයා විසින්ම ඔයා ගොඩ නැගෙනවා වගේ අදහසක් තමයි මෙතනින් දෙන්නේ. දැන් අපි බලමු මාර්තු 31ට කලින් මේ වීඩියෝ එක දකින ඔයාට යුනිවර්ස් එක දෙන ඇඩ්වයිසස් මොනවාද කියලා. ඇත්තටම කිව්වොත් යුනිවර්ස් එක ඔයාට කියනවා මේ කාඩ් දිහා බැලුවාම ඕවර් තින්කින් නවත්තන්න කියලා. ඔයා ඕනවට වඩා හිතන එක දැම්ම ඔයා නවත්තන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ හිතේ තියෙන බයට ඔයාව කන්ට්‍රෝල් කරන්න දෙන්න එපා කවදාවත්. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේට මම කිව්වත් වගේ new opportunities එන්න තියෙනවා. ඉතින් ඒ new opportunities reject කරන්න එපා. ඒවා ඔයා accept කරන්න. last message එක තමයි ඔයාට අතීතයේ සිදු වුණු දේවල්, ඒ කියන්නේ වේදනාත්මක දේවල්, past pain එක. ඔයා ඒ දේවල් lesson එකක් විදියට ඉස්සරහට පාවිච්චි කරන්න ඕනේ. කියන්නේ මේ දේවල් පාඩමක් විදියට ඔයා ඉස්සරහට පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි මාර්තු 31ට කලින් මේ වීඩියෝ එක බලන ඔයාගේ ජීවිතේ හදිසි shift එකක් වෙන්න පුළුවන්. يعني sudden shift එකක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ life direction එක වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් මාර්තු 31ට කලින් ඔයා මේ වීඩියෝ එක දකිනවනම්, ඒ වගේම මේ වීඩියෝ එක දකින ඔයාට මේ වීඩියෝ එක ෆීල් වෙනවනම් මේ කියන්නේ මටමයි කියලා අනිවාර්යෙන්ම ඔයා කමෙන්ට් එකක් දාන්න I am ready for my blessing කියලා. ඔයාගේ life changing updates මිස් කරගන්න නැතුව ඔයාගේ ජීවිතයට ලැබෙන්න පුළුවන් වැදගත් messages ලබා ගන්න ඕන නම් Astro Sigma channel එක අදම subscribe කරන්න. ඒ වගේම ඔයාට වාසනාව, සතුට, ආදරය සහ financial growth එකක් ලැබේවා කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. නැවත හමු වෙමු.